අයිබ්‍රෝ පෙන්සිල් එකක්. තවත් මට කියන්න බැරි වුණ දෙයක් තියෙනවානේ. කැමතිම තීම් කියලා කිව්වේ කුරෝමි අන් ලබෝබු තීම් එක. ඉතින් ඔන්න කියුට් කීටැග් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒක මම ලබෝබු කීටැග් එකක් මේ විදිහට එකතු කරලා දුන්නා. ඊට පස්සේ තියෙනවා ස්ටිකර් කාඩ් එකක්. ඒ වෙනුවට මම කුරෝමි තීම් එකෙන් ස්ටිකර් කාඩ් එකක් එකතු කරා. ඊළඟට ඇඩ් වෙලා තියෙන නේල් කටර් එකක්. මේ කියුට් නේල් කටර් එක මම එකතු කරලා දුන්නා. ඊළඟට මදුෂිකා ඔයාට තියෙන්නේ බෝ හෙයා ක්ලිප් එකක් ඇඩ් වෙලා. ඔන්න මම දම් පාටින් හෙයා ක්ලිප් එකක් එකතු කරා. ඉතින් දන්නවද මේ ක්ලිප් එක ඔයාට වෙන කොහෙන්වත් අරගන්න නෑ. ඊට පස්සේ තියෙනවා නෝට්බුක් එකක්. මම ඒ වෙනුවට ස්ටිච් ඉන්න කියුට් ක්වොලිටි නෝට්බුක් එක මේ විදිහට එකතු කරලා දුන්නා. ඊළඟට මදුෂිකා ඔයාට තියෙනවා ස්ට්‍රෝබෙරි ලිප් බාම් එකක් ඇඩ් වෙලා. ඉතින් මට නමක් නම් කිව්වේ නැහැ. මං මේ විදිහට නේම් එක කිව්වේ ඇඩ්‍රස් එකේ තිබුණේ මදුෂිකා කියලා. ඊළඟට පොකට් ටිෂු පැකට් එකක් තියෙනවා. ගර්ල් කෙනෙක්ගේ බෑග් එකක අනිවාර්යෙන්ම තියෙන දෙයක්. ඊට පස්සේ තියෙනවා මොකක්ද හෙයා ක්ලිප් එකක්. ඉතින් ඒ වෙනුවට මම අරලිය ක්ලිප් එකක් එකතු කරා. ඒක නම් ඉතින් ඔන්න ඔයා කැමතිම පාට වලින් තිබුණේ නැහැ. ඒ නිසා මම තැඹිලි පාටින් මේ විදිහට එකතු කරලා දුන්නා. ඊළඟට තියෙනවා මේ මොකද්ද? නේල් පොලිෂ් රිමූවර් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට මිනි බූල් පැකට් එකක් තමයි ඇඩ් වෙලා තියෙන්නේ. මම ඒ වුණාට ඒක වෙනස් කරලා ඒ වෙනුවට මේ බූල් ටින් එකම ඇඩ් කරලා දුන්නා. ඉතින් මට හිතුණා පැකට් එකට වඩා බූල් එක හොඳයි කියලා. චූටි ගර්ල් කෙනෙකුත් ඉන්නවා. ඊළඟට ඉයරින්ග්ස් ඇඩ් වෙලා තියෙනවා. ඒක මම මේ විදිහට රෝස පාටින් පර්ල් ඉයරින්ග්ස් ඇඩ් කරා. ඊළඟට තියෙනවා රින් එකක් ඇඩ් වෙලා. ඉතින් මම ඒ වෙනුවට මෙන්න මේ කියුට් ලස්සන ඩිසයින් එක එකතු කරලා දුන්නා. බලන්නකෝ ඒක හරිම ලස්සනයි නේද? අවසානයේ ඔන්න තියෙනවා මිනි ක්ලිප්ස් 4ක්. ඒකත් මම කලර්ස් 4කින් මේ විදිහට එකතු කරා. කලර්ස් 3කින්. දැන් බලන්න යන්නේ ප්‍රී ගිෆ්ට් මොනවද කියලා. ඔන්න ඉතින් මුලින්ම හොට් වෝටර් බෑග් එකක් එකතු කරා මම මේ ස්කූප් 3 ඕඩර් එකට. ඊට පස්සේ මෙන්න මේ කියුට් ලස්සන ඩිසයින් එකකින් නේල් සෙට් එකකුත් මම එකතු කරලා දුන්නා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මදුෂිකා එයාගේ ඕඩර් එක ප්ලේස් වුනේ. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.